සුබ දවසක් කියලා පිළිගන්නවා The Best of Tech YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ෆෝන් එකක් නැති වුණොත් Google account එකකින් ෆෝන් එක හොයාගන්නේ කොහොමද කියලා. ඉතින් හිතන්නකෝ ඔයාලගේ ෆෝන් එක හදිස්සියෙම නැති වුණා. ෆෝන් එකේ තියෙන්නේ වාගේ photos, email, contacts, එතකොට ඔයාගේ කියන්නේ අවශ්‍ය office වැඩ, ඒ වගේ documents වගේ ඒවා තියෙනවා කියමුකෝ. වැදගත් දේවල්. ඉතින් ෆෝන් එක කොහෙද කියලා හොයාගන්නවත් බෑ. ඒ වෙලේ අලුත් ෆෝන් එකක් ගන්න විතරද ඔයාලගේ සොලියුෂන් එක. නෑ එහෙම බෑ. ඉතින් ඔයා Android ෆෝන් එක යූස් කරනවා නම් වැදගත්ම දේ Google account එකක් සහ find, ඒ කියන්නේ ෆෝන් එක හොයාගන්න පුළුවන් නම් හොඳ find hub කියලා එකක් තියෙනවා, app එකක්. ඒ app එක වගේ features භාවිතා කරලා ෆෝන් එකේ location එක හොයාගන්න, sound play කරන්න, ෆෝන් එක නැති වුණාම එතකොට ඒ වෙලම ලොක් ෆෝනේ ලොක් එකක් නැත්නම් ලොක් එකක් දාගන්න. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. හැබැයි මේක වැඩ කරන්න කලින් ෆෝන් එකේ අවශ්‍ය settings ටිකක් තියෙන enable කරලා තියාගන්න ඕනේ. ඒ නිසා අද වීඩියෝ එකේ ෆෝන් එක නැති වුණා Google ෆෝන් එකෙන් හොයාගන්නේ කොහොමද, ඒක වැඩ කරන්නේ කොහොමද සහ ෆෝන් එක නැති වෙන්න කලින් අපි කරන්න ඕන දේවල් මොනවද කියලා බලමු. එහෙනම් ඉතින් වැඩි කතා ඕනේ නැහැ. ඉතින් අපි වීඩියෝ එකට යන්නේ. හරි. දැන් පළවෙනි දේ තමයි මුලින්ම ෆෝන් එක බලමු. අපි බලමු Google ෆෝන් එකකට හඳුනා ගන්න පුළුවන්ද කොහොමද වෙන්නේ කියලා. හරි. Android ෆෝන් එකක් Google account එකකට මුලින්ම sign in කරන්න ඕන. ඊට පස්සේ ඒ device එක account එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නත් ඕනේ. තියෙනවා. ඒ වගේම ෆෝන් එකේ location service සහ device finding features නිවැරදිව setup කරලා තියෙනවා නම් ෆෝන් එකේ location information භාවිතා කරලා device එක හොයාගන්න උදව් කරන්න පුළුවන්. location එක හඳුනා ගැනීමේදී GPS විතරක් නෙමෙයි, Wi-Fi network, mobile network සහ වෙනත් location signals වගේ දේවලුත් භාවිතා වෙන්නත් පුළුවන්. ඒ නිසා map එකේ පෙන්වන location එක හැම වෙලාවෙම centimeter level extract location එකක් කියලා හිතන්න එපා. ඉතින් සමහර අවස්ථාවල location එක approximate වෙන්නත් පුළුවන්. හරි. දැන් අපි බලමු ෆෝන් එක නැති වුණාම කරන්න ඕනේ පළමුවෙනි දේ. දැන් හිතමු ෆෝන් එක ඇත්තටම නැති වුණා කියලා. මුලින්ම කලබල වෙන්න එපා. වෙන device එකකින් Google account එක, ඒ කියන්නේ ඔයාගේ නැති වුණ ඒ ෆෝන් එකේ email එක තියෙනවනේ. ඒක වෙන එක්කෙනෙක්ගේ ෆෝන් එකකින් Google account ඒ ඔයාගේ email එක sign in කරවන්න Google එකට. මෙන්න මෙහෙම. මාත් ඒකම කරන්න. මේ විදිහට Google එකේ sign in කරවන්න. sign in කළා මේ විදිහට account එක පෙන්වුවෙන් පස්සේ දැන් මම account එක දීලා තියෙන්නේ. මාත් ඉතින් හිතුණා ඉතින් මට මේ ෆෝන් එක නැති වුණා. ඒකත් මේ ඔයාලත් එක්ක ඔයාලට කියලා දීලා හැම හොයන්න කියලා. හරි. මුලින්ම දැන් මේ විදිහට කරන්න මම කියන විදිහ. මුලින්ම ඔයාලා Google එකේ Google එකට යන්න. Google එකට ගිහිල්ලා මෙතන search bar එකේ search කරන්න find my device කියලා. find my device හරි find hub හරි. ඉතින් මම මේ find my device කියලා search කරනවා. search කළා මෙන්න මෙයාගේ interface එකට එනවා. ඇවිල්ලා මෙතන තියෙන උඩම link එක ඔබන්න. ඊට පස්සේ දැන් මම අර ඔයාලට කිව්වේ email, දැන් ඔයාගේ ෆෝන් එකේ email එක නැති වුණ ෆෝන් එකේ ඒ email එකේ password එක දීලා sign in කරලා මේ විදිහට එනවා. sign in කරන්න. මුලින්ම මේක පාවිච්චි කරනවා නම් මුලින්ම මෙහෙම එනවා. මම මේ මුලින්ම ආපු කෙනෙක් ඉඳලා ඉතින් මම මෙහෙම තමයි ඉන්නේ. මම මේ sign in button එක click කරනවා. ඔබලා ඉතින් මේ කෙලින්ම ඉතින් ෆෝන් එකම තමයි පෙන්වන්නේ. හරි. දැන් මේ විදිහට තමයි ඉන්ටර්ෆේස් එක පෙන්වන්නේ. දැන් පෙන්වන්නේ මගේ ෆෝන් එක තියෙන තැන. ඕ. මම කනෙක්ට් කරන් ඉන්න කනෙක්ෂන් එකත් ඊට පස්සේ බැටරි ලෙවල් එකත් පෙන්වන ෆෝන් එකේ. අපිට ඒ වෙලෙම ලොක් එකක් දාගන්න පුළුවන්. දැන් ෆෝන් එකේ ලොක් එකක් තියෙන ඉඳ දාගන්න බෑ.
රින්ග්ටෝන් එකක් දාගන්න. ඒ කියන්නේ රින්ග් කරන්න පුළුවන් ෆෝන් එක ගෙදර නැති වුණා නම්. ඒ වගේ. හරි වෙන්නන්නේ. ඒ වගේ. ඒ විදිහට තමයි ෆෝන් එක ට්‍රැක් කරගන්න නැති වුණා. හරි. දැන් ෆෝන් එකේ ඩිවයිස් එක ඔන්ලයින් නම් ලොකේෂන් එක ඉන්ෆර්මේෂන් ලැබෙන්න ඕනේ. මේ විදිහට. එතකොට එතනින් ෆෝන් එක මැප් එකකට පෙන්වන්න පුළුවන්. මේ වගේ මේ මැප් එකක් පෙන්වන්න ඕනේ. ඊට පස්සේ හැබැයි ෆෝන් එක ඔෆ් වෙලා නම් බැටරි එක ඉවරයි නම් network connection නැත්නම් හෝ device එකේ අවශ්‍ය settings disable නම් features කිහිපයක් සීමා වෙන්න පුළුවන්. ඒ යන්නේ ඔයාගේ ෆෝන් එකේ location off වෙලා නම් data off කරලා නම් wifi ඒ වගේ off කරලා නම් බැටරි නැත්නම් එතකොට අපිට ඒක හොයාගන්න බෑ. ඒ නිසා මේ feature එක තියෙනවා කියලා විතර ෆෝන් එක අනිවාර්යයෙන්ම හොයාගන්න පුළුවන් කියලා හිතන්න එපා. setup එක කලින් කරලා තියෙන එක තමයි වැදගත්. ඒ හින්දා ෆෝන් එක කාගේ හරි ඒ කියන්නේ ගෙදර කාගේ හරි තියලා හොයාගන්න බැරි වෙලා නම් useful feature එකක් තියෙනවා. ඒ කියන්නේ ඔතන තිබ්බේ play sound කියලා. මෙතන මෙතන ඉතින් මේ මම සිලෙක්ට් කරන්නේ ඒකට ඒ වගේ තමයි play sound. ෆෝන් එක නැති වුණොත් මේකෙන් පුළුවන් ෆෝන් එකට sound එකක් play කරන්න. එතකොට ෆෝන් එක silent හෝ vibrate mode එකේ තිබුණත් support sound එක play කරලා ෆෝන් එක හොයාගෙන උදව් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයාගේ ෆෝන් එක සෝෆා එක යටද කියන රූම් එකකටද නැත්නම් බෑග් එකකද කියලා හොයාගන්න බැරි නම් මේ feature එක ගොඩක් useful. හැබැයි ෆෝන් එක ඔයාගේ දෑතට නෑ සමාන. ඔයාගෙන් ඈතට ගිහින් තිබුණොත් ෆෝන් එකේ sound එක play වුණොත් ඒකෙන් ෆෝන් එකේ physical location එක හොයාගන්න අනිවාර්යයෙන්ම බෑ. ඒ හින්දා දැන් situation එක ටිකක් serious. ෆෝන් එක ඔයාලග නැහැ. වෙනත් කෙනෙක්ව ෆෝන් එක හම්බෙන්න පුළුවන්. වෙනත් කෙනෙක්ට. ඉතින් මෙතනදී ඔයා device security කරන්න පුළුවන්. option තියෙනවා. මම අර කිව්වේ ෆෝන් එකේ මේ මෙතන මේකට ගිහිල්ලා මේක as found වලට ගිහිල්ලා ඔයාට type කරන්න ඉතින් ෆෝන් එකේ lock එකක් නැත්තම්. හරි. ඔතනට ගියා continue දුන්නා. message එකක් දාන්න පුළුවන් ෆෝන් එක දෙන්න කියලා. ෆෝන් එක දෙන්න. දැන් ඔයාගාව ළඟ තියෙන ෆෝන් එක තියෙන හොයන ඒ ෆෝන් එකේ නම්බර එක දෙන්න. මම මේව දෙනවා ඉතින් මගේ නම්බරේ දෙන්න බෑ කොපිරයිට් වදින හින්දා. මම දෙන්නේ නැහැ ඉතින් මෙහෙම. ඔහම දෙනවා. දීලා ඊට පස්සේ කෙලින්ම ෆෝන් එකට යන්නේ මැසේජ් එක. ඊට පස්සේ යාට ඔබන්න පුළුවන් ඒකේ තියෙන කෝල් එක විතරයි. ඒ කියන්නේ ෆෝන් කියන එක ඒ ලෝගෝ එක විතරයි ඔබන්න පුළුවන්. හරි. ඒත් ඔයාගේ ෆෝන් එක නැති වුණාම ඔයාගේ ප්‍රොෆෙෂනල් ඉන්ෆර්මේෂන් ප්‍රොටෙක්ට් කරන්න මුලින්ම වැදගත්. ෆෝන් එක හම්බ වෙන්නේ නැහැ කියලා හිතමු. එතකොට ඔයාගේ ෆොටෝස්, contacts, email වගේ ප්‍රොෆෙෂනල් data ගැන හිතන්න වෙනවා. එතකොට ඒ නිසා Google account password secure කරලා තියනවාද කියලා check කරන්න. ඊට පස්සේ two step verification වගේ security features enable කරලා තියන්න එකත් වැදගත්. එතකොට ඒ වගේම වෙන device එකකින් account security settings review කරගන්න. එතකොට ෆෝන් එකේ තිබුණු apps සහ account ගැනත් හිතනවා. විශේෂයෙන්ම banking හෝ payment වගේ apps. sensitive service තිබුණා නම් අදාළ service provider වගේ security steps follow කරන්න. ෆෝන් එක නැති වුණා ෆෝන් එක විතරක් ගැන හිතන්න එපා. ඒ ෆෝන් එකේ access තියෙන account ගැනත් හිතන්න ඉතින්. දැන් තමයි වැදගත්ම කොටස. ෆෝන් එක නැති වෙන්න කලින් Google account එකේ device එක properly connect ද කියලා check කරන්න. location service අවශ්‍ය විදිහට enable කරලා තියෙනවා කියලා බලන්න.
يعني දැන් මගේ නම් iPhone device එක. ඉතින් මම මේව settings වලට යනවා. settings වලට ගිහිල්ලා මෙතන පරින්න settings වලට යනවා. settings වලට ගියන් පස්සේ මෙතන මගේ general කියලා එකක් තියෙනවා. general වලට ගිහිල්ලා නෑ settings වල privacy වල තියෙනවා. privacy වලට ගිහිල්ලා location service කියන එක on කරන්න විතරයි තියෙන්නේ මට. ඉතින් Android device එකක් වගේ නම් කෙලින්ම settings වලට ගිහිල්ලා privacy කියන තැන එතන location කියලා එකක් තියෙනවා. ඒක හැම phone එකකම තියෙනවා ඉතින්. ඉතින් location service විදිය අවශ්‍ය විදියට enable කරලා කියලා ආයෙත් මම මතක් කරනවා. ඉතින් find my device එකේ device finding features එක setup කරලා තියෙනවද check කරන්න. screen lock එක අනිවාර්යෙන්ම භාවිතා කරන්න. pin එකක් password එකක් හෝ supported secure එකක් screen lock method එකක් use කරන්න. ඒ වගේම Google account එකේ recovery phone number සහ recovery email වගේ security information up to date තියාගන්න. මේ වගේ දේවල් phone එක නැති වෙන්න කලින් setup කරලා තියෙනවා නම් phone එක නැති වුණාම available recovery and finding option use කරන්න ලේසි වෙනවා. ඉතින් දැන් වැදගත් වෙන ප්‍රශ්නයක්. මේකෙන් ඕනේ phone එකක් හොයාගන්න පුළුවන්ද? නැහැ. එතකොට phone එකේ settings, battery status, connection, accounts access සහ device support වගේ දේවල් අනුව result වෙන්න පුළුවන්. ඒ නිසා මේ phone එක නැති වුණාට පස්සේ magic solution එකක් නෙමෙයි. කලින් setup කරලා තියාගන්න security feature එකක්. ඒක තමයි මෙතන තියෙන වැදගත්ම point එක. ඉතින් මට ඔච්චර තමයි කියලා දෙන්නේ. ඉතින් ඔයාගේ phone එක අද නැති වුණත් ඒක නැති වුණාට පස්සේ settings හොයන එකට වඩා අදම security settings check කරලා තියෙන එක හොඳයි. phone එක කියන්නේ අද කාලේ කැමරා එක හෝ calling device එකක් විතරක් නෙමෙයි. ඒකේ අපේ photos, contacts, accounts, professional information ගොඩක් තියෙනවා. ඒ නිසා phone එක protect කරන එක වගේම phone එක නැති වුණොත් recover කරගන්න පුළුවන් විදිහට කලින් prepare වෙන්න එකත් වැදගත් ඉතින්. මේ වීඩියෝ එක useful නම් like කරන්න. ඉතින් best of tech අපේ YouTube channel එක subscribe කරලා bell icon එකත් on කරන්න. ඉතින් තවත් මේ වගේ technology එකකට අපිව සරලව තේරුම් ගන්න පුළුවන් වීඩියෝස් එකක ළඟදී වීඩියෝ එකක් හමු වෙමු. ඉතින් ගිහින් එන්න සුබ දවසක්. ස්තුතියි.